අද අඳුරු සීතල දවසක්. මුළු අහසම වැහි වලාකුළු වලින් බර වෙලා. කාර්යබහුල සතියකින් පස්සේ මටත් විවේකී ඉරිදාවක් උදා වුණා. ඉතින් මට ඕන වුණා දහසක් මල් එක්කසතු වෙන මේ හිමිදිරි පාන්දර මගේ පුංචි ගෙවත්තෙන් මල් දොත්තක් කඩාගෙන බුදු සමිඳු පුදන්න. ඉතින් බුදු පහනේ ආලෝකයෙන් මුළු වෙරන්ඩාවම එළිය වෙලා. හඳුන් කුරු සුවඳින් මුළු ගෙදරම සුවඳ වෙලා. මේ අඳුරු සීතල හිමිදිරි ඒ පහන් ආලෝකයයි සුවඳ දුමයි මගේ හිතට ශාන්ත සිතුවිලි ගලාගෙන එන මොහොතක් වුණා. ඈතින් ඉඳගෙන මේ පිරුණු ලස්සන විඳ ගන්නට මං හරි කැමතියි. ඉතින් ඔන්න ඔය විදිහට අද දවස ලස්සනට ආරම්භ වුණා. හෙමින් වටින් පිටින් එළිය වැටිගෙන ආවා. උදෑසන කොළ පාටින් රතු පාටින් මගේ හිවත්ත බබලමින් තිබුණා. ඉතින් මේ විවේකී මොහොත මම ආසම විදිහට ගෙවා දමන්න ඕන නිසා උණුවෙන් තේ කෝප්පයක් බොන්න ගෙදර මුල් දොරකඩට ආවා. ඔන්න මුළු අහසටම බර වෙලා තිබුණු වැහි වලාකුළු එකපාරටම වරුසාවක් වුණා. ඔන්න ඉතින් වහිනවා. මගේ සතුට තවත් වැඩි වුණා. ඉතින් ඔන්න ඔය වෙලාවේ මට හිතුණා මම ආසම විදිහට බතක් උයලා මාළුවක් දෙකක් හදාගන්න. මොකද එළියේ තියෙන වැස්සයි සීතලයි එක්ක මගේ පුංචි කුස්සියේ උණුසුම කෑම හදන්න මම හරි කැමතියි. ඉතින් මේ වෙලාවේ මගේ පුංචි කුස්සියට ආදරණීය ඔයාලවත් එකතු කරගන්න ඕනේ කියලා මගේ හිතට පුංචි අදහසක් ආවා. වෙනද වගේම මගේ පුංචි කුස්සියේ රස රහස් ගැන දැනගන්න මගෙත් එක්ක වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා දන්නව නේද උයන එක හරිම ලස්සන කලාවක් කියලා. ඒ වගේම තමයි එළියේ වැස්ස සීතල එක්ක කුස්සියේ තියෙන උණුසුමේ ඉඳන් උයන එක ඊටත් වඩා ලස්සන කලාවක්. මේව කලාව රස විඳින්නේ කොහොමද ආදරෙන් උයන්නේ කොහොමද කියලා කතා කරන්න අද අපිට පුළුවන්. උයන එක ලස්සන කලාවක් කියන්නේ උයන දේවල් වල වර්ණ වගේම දවසින් දවස වෙනස් කෑම වර්ග හදන එක මේ දේවල් ඇත්තටම කලාවක් තමයි. අපි රසට කෑම උයලා ලස්සනට උයන දේ සරසලා වර්ණ පහයක් එකතු කළාම ඇත්තටම ඇහැට දිවට රස මංගල්‍යයක් වෙනවා කියලා මට හිතෙනවා. ඉඟුරු තැම්බෙන සුවඳ, තෙම්පරාදු සුවඳ, එළවලු කපන සද්ද මේ දේවල් එකතු වෙලා එනකොට ඇත්තටම වෙනමම රසයක් දැනෙනවා. ඔන්න තාම වැස්ස. තව දෙයක් තමයි මේ මොන දේ කරත් අපේ කුස්සියේ කෑම වලට කලවම් කරන්න ඕන වුණ තව දෙයක් තියෙනවා. හරියට පේන්ට් එකට බ්‍රෂ් එක වගේ. අම්මගේ ආදරේ කෑමට එකතු වෙනකොට අමුතුම රසයක් කෑම වල දැනෙනවා. ඒ වගේම කෑම වර්ග එකම විදිහට නැතුව වෙනස් කරලා උයන්ටත් මම නම් හරි කැමතියි. එතකොට මගේ පුංචි කුස්සියේ හැමදාම අලුත් විදිහේ නිර්මාණයක් හැදෙනවා. පුංචි දරුවෝ ඉන්න අපේ ගෙවල් වල මේ වෙනස හරිම ලස්සනට විඳ ගන්නට දරුවෝ හරි කැමතියි. උයන එක කලාවක් කියන්නේ අම්මගෙන් දුවට ආච්චිගෙන් මිනිබිරියට විවිධ වූ කෑම වට්ටෝරු අපිට තියෙනවා. පරම්පරා ගානක උරුමයක් තියෙනවා. ඉතින් උයන එක කලාවකට කරන්න අපි පුරුදු වුණාම ඒක කරදරයක් වෙන්නේ නැහැ. පුංචි කාලේ අපි අසනීප වුණාම අම්මගෙන් හම්බෙන උණු කැඳයකට පුළුවන් බෙහෙතකට වඩා අසනීප සුව කරන්න. මේ දේවල් හරි ලස්සනට අපේ ජීවිතවල මතක සටහන් වෙලා තියෙනවා. රසට කෑම උයලා ලස්සනට සරසලා කෑම මේසේ වටේ ගෙදර සමාජිකයෝ ටික රැස් වෙලා විවිධ කතා බහේ යෙදিলা කෑම කනකොට ගෙදර ආදරෙන් පිරෙනවා.
සතියකට එක දවසක්වත් පුළුවන් වෙන වෙලාවක් හදාගෙන මේ දේ නම් කර යුතුමයි. කෑම වලින් පවුලේ සමගිය තව තවත් වැඩි වෙනවා. ඉතින් මේ වැහිවර සීතල දවසේ මට හිතුණා කහ බතක් හොයලා චිකන් කරියක් හදලා අල කිරට මොලොක්කෙන්ට උයලා බෝංචි ටිකක් හොයාගන්න. ඒක හරි රස මෙනු එකක්. මම හරි ආස කරන මෙනු එකක්. ඉතින් ඔයාලා දැක්කනේ මම කහ බත උයාගත්ත විදිහ. උයන එක කියන්නේ වැඩක් නෙවෙයි. ඒක ඔයාගේ ගෙදරට කරන ආශිර්වාදයක්. ඔයාලා හිතන්න විවාහ ජීවිතයට ඇතුළු වෙන ආදරණීය දියණියන් සහෝදරියන් මේ දෙයට නම් බය වෙන්න එපා. මොකද තමන්ගේ ගෙදරට ගැලපෙන රස සුවඳ අපි අනිවාර්යයෙන්ම හදන්න ඕන. පිච්චෙන කෑම වගේම හැමදාම රසට කන්නත් බැරි වෙන්න පුළුවන්. ඒත් ජීවිතයේ ටිකෙන් ටික ලැබෙන අත්දැකීම් වලින් මේ හැමදේම අපේ අතට පුරු වෙනවා. ඒ හින්දා මේ වැහිබර දවසේ මම ඔයාලට කියන එකම එක පණිවිඩය තමයි කිසි දෙයකට බය නොවී මේ හැම දෙයක්ම අපි අභියෝගයක් කරගෙන ජීවිතේට ලං කරගත යුතු දේවල්. කුස්සිය කියන්නේ හිරගෙදරක් නෙමෙයි. ඒක අපේ රාජධානිය. සතුටින් ඉන්න, සතුටින් උයන්න අපිට අපේ රාජධානිය අතට පුළුවන්. ඒ වගේම ඔය උයන දෙයින් කෙනෙක්ගේ බඩ පිරෙනවා විතරක් නෙවෙයි. ඔයාගේ ගෙදරකට ජීවේ දෙනවා. ඒ නිසා සතුටින් ආදරයෙන් පුළුවන් උපරිම අයුරින් කෑම හදන්න අපි හිතට ගන්න ඕන. ඔන්න මගේ ගෙදර රන්වන් පාට කහබත් දෙනවා. කහ රාමුසේ කරපිංචා කරදමුණු කරාබුණට එකතු වෙනකොට සුවඳ මුළු ගේ පුරාම පැතිරෙනවා. අපේ ගෙදර චිකන් කරිය 3-5 පැදමට දාලා සුවඳ පිරුණු රස පිරුණු චිකන් කරිය එකක් කහ බතකට අපූර්වට ගැලපෙනවා කියලා මට හිතෙනවා. කොළ පාටට ඉදෙන බෝංචි කරිය පාට නිසා කෑම ප්ලේට් එකට ලස්සනක් එකතු කරනවා. රසම රස කරියක්. පාට 4ක එකතුව අපේ ඇස් දෙක මුලින්ම පිලවනවා. අපේ සරල විවේකයේ ඉරිදා බත් එක විදියට හදාගන්න හිතුවේ මෙන්න මේ බත් එක. ඉතින් ලොකු හොටෙල් එකක නෙවෙයි, ගෙදර රසට මේක තමයි තියෙන එකම සතුට. ඔයාලත් හදලා බලන්නකෝ. රන්වන් පාට කහබත්, රසමනස චිකන්, මොලොක්කුණු අලකරිය, කොළ පාට බෝංචි. එතකොට සම්පූර්ණයි. ආදරයෙන් උයනකොට හැම කෑමක්ම රසයි. තව දෙයක් තමයි කලබලෙන් ඉක්මනින් උයන්ට යන්න එපා. විවේකී වෙලාවක හිමීට උයන්න. එතකොට රස හැදෙන්නේ හිමින් හිමින්. කෑම උයන එකෙන් අපේ ජීවිතවල ලැබෙන දේවල් ගොඩක් තියෙනවා. ඉවසීම. බත් හොඳට ඉදෙනකම්, මස් තැම්බෙනකම් අපිට ඉක්මන් කරන්න බෑ. අපි ඉවසලා බලාගෙන ඉන්න ඕන. පැහැදිලි බවත් ඒ වගේමයි. මොකද අපි උයන කෑම වලට දාන 3-5 ප්‍රමාණය මනින්න එක හරිම වැදගත්. මේ දේවල් අපේ ජීවිතවලට එකතු වෙනවා. තව දෙයක් තමයි අලුත් නිර්මාණයක්. මොකද අද බෝංචිද නැත්නම් බණ්ඩක් අද තියෙන දේවල් වලින් අලුත් දෙයක් හදන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපේ ජීවිතවලට එකතු වෙන දේවල්. චිත්‍ර ශිල්පියෙක් තමන්ගේ පින්සල හොදනවා වගේ පිරිසිදුව පිළිවෙලට කුස්සිය පිරිසිදු කරගන්න එකත් අපි කළ යුතුම දෙයක්. උයන එකෙන් අපිට ගොඩාක් වාසි ලැබෙනවා. මොනවද දන්නවද? සතුට. ගෙදර අය කාලා රසයි කිව්වහම ඇත්තටම හිත පිරෙනවා. මේ දේ ගෙදර අම්මලා ගොඩාක් දන්නව ඇති. ඒ වගේ තමයි සෞඛ්‍ය. ගෙදර කෑම කියන්නේ ආදරය එකතු වෙලා තියෙන බෙහෙතක් වගේ. මගේ මහත්තයා නිතරම කියන දෙයක් තමයි ගෙදර ගෘහණිය කියන්නේ වෛද්‍යවරියක් වගේ කියලා. මොකද ගැළපෙන නොගැළපෙන දේවල්
ගැනත් හොඳ දේවල් ගැනත් හිතලා ඒවා එකතු කරලා කෑම හදන්නේ ඇය. ඉතින් මේ හැමදේමත් වගේ ආර්ථිකයත් අපේ ශක්තිමත් වෙනවා ගෙදර උයනකින්. පිටින් කෑම කනවට වඩා ලාභයි පිරිසිදුයි. ඉතින් කුස්සිය කියන්නේ ගෙදර හදවත. මම එහෙම කියන්නේ ඉතුරුව අර පිරිමැස්ම සෞඛ්‍ය රස මේ හැමදේම එකතු වෙලා තියෙන්නේ අපේ ගෙදර කුස්සියේ. උයන එක කියන්නේ බඩගින නිවන එක විතරක්ම නෙවෙයි. ඒක පවුලක බැඳලා තියෙන නූල. අම්මා දුවලා අපි හැමෝම කුස්සියෙන් ඉගෙන ගන්න කලාව. ඉතින් උයන එක ඇත්තටම කලාවක් තමයි. වීඩියෝ එක වැදගත් නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. නිරෝ ෆැමිලි මුළුතැන්ගේ ඉදෙන විවිධ වර්ගයේ කෑම වර්ග බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් සතියකින් හමු වෙමු. ගිහින් එන්නම්. බුදු සරණයි.